අතර බෙහෙවින ජනප්‍රිය වාහනයක් තමයි Honda Civic කියලා කියන්නේ. ඉතින් මේ වාහනත් එක්ක වැඩ කටයුතු කරද්දී දරුවන්ටත් තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ වාහනත් එක්ක වැඩ කරලා තමන් මේ වගේ වාහනයක් ගන්න හීනයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ හීනය කරා යන ගමන තුල වයම කාර්මික දුවල ඔවුන්ට ලබා දෙන පන්නරය මොන වගේද කියන එක ගැන දැනගන්න ඔබත් එක්ක ඉන්නවා මේ සම්බන්ධව වැඩ කටයුතු කරන අපේ ගුරු මහත්මයෙක්. ඉතින් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි වයම කාර්මික දුවල නිරන්තරයෙන්ම දරුවන්ට හීන සබාවක් කරන්න උගන්වන ආයතනයක් විදිහට මේ වාහනත් එක්ක වැඩ කටයුතු කරද්දී මේ වාහනය ගැන විශේෂයෙන්ම සඳහන් කරොත් මොන වගේ තාක්ෂණයක්ද මොන වගේ තාක්ෂණයක්ද මේ දරුවන්ට අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. ඔව එතකොට අපි වයඹට එක්කේ විදිහට එමෙත වයඹ කාර්මික විද්‍යාලය විදිහට වාහනවල තාක්ෂණ පිළිබඳව අපි කතා කරනකොට මෙන්න මේ Honda Civic Type R එකක් එහෙම නැත්නම් මේක 1000 turbo කියලා කියනවා. මොකද මේක 3 cylinder ඒත් එක්කම turbo එකක් සහිතව ආපු එන්ජින් එකක්. මෙයාගේ වෙනාව වගේ නෙමෙයි. කියන්නේ ගොඩක් Civic වල වෙලා තියෙන්නේ 4 cylinder එන්ජින් එකක්. හැබැයි මෙයාගේ දීලා තියෙනවා 3 cylinder එන්ජින් එකක්. 3 cylinder එන්ජින් එකත් එක්කම මෙයාගේ turbo එකක් ඇවිල්ලා එයාගේ අවශ්‍ය කරන power එක ගන්න පුළුවන් විදිහට අපිට දීලා තියෙනවා. සාමාන්‍ය Civic එකක් කියපුවාම ස්පෝර්ට් ඔය පැත්තට දුවන එකක්. ඉතින් මේකෙත් දීලා තියෙනවා අපිට paddle shift එහෙම paddle shift එක දීලා අපිට අවශ්‍ය විදිහට ඒ වගේ CVT gear box එකක් තියෙන අපිට අවශ්‍ය gear ටික change කරගෙන වාහනේ enjoy කරන්න පුළුවන් විදිහට හදලා. ඒතර මේ ඒවත් එක්ක තමයි අපි ළමයින්ට උගන්වන්නේ. ඉතින් ළමයින්ගේ ආසාව මේ පැත්තට හදලා ළමයින්ගේ ඒක ටික අනාගතේ හදන එක තමයි අපි කරන්නේ මේ වයඹ කාර්මික විද්‍යාලය. හොඳයි. ඉතින් මේ වගේ දැවැන්ත හොයිස්ට් භාවිතා කරලා තමන්ටම තනිවම මේ වාහනයක සියලුම දේවල් නිර්මාණය ක්‍රියාත්මක කරන විදිය මේ හැම දෙයක්ම හරියාකාරව මේන්ටේන් කරන විදිය ඉගෙන ගන්න වයම කාර්මික දුවලේ ගුරුවරුන් අනිවාර්යෙන්ම දරුවන්ට ගැනීම කටයුතු කරනවා. ඉතින් ඔබට පුළුවන් එන්න ඇවිත් බලන්න මේ කුරුණෑගල වයම කාර්මික විදුහල.